මවුල තියෙන. හරිද? හරිද? මුලින්ම දැනගන්න ඕන තමා ඉන්න තත්ත්වය. හරිද? තමාගේ හැටි දැනගන්න ඕන. හරිද? දැන් තමාට මේ ගාන එක සැරයක් කළා අවුලක් නැත්තම් කමක් නැහැ. ඊළඟට ඔයා මේ ගාන කරලා ප්‍රතිඵලයක් නැහැ. ඔයා වෙන ගානකට යන්න. ඊට වඩා අමාරු ගානකට යන්න. නමුත් මේ ගාන කරත් මේ ගාන කරේ අමාරු වෙන්න ඔයා මේ ගාන ආයි නැවත කරනකොට මේ ගාන අර එක්කෙනෙක් හිටියේ මේ ගාන පළවෙනි පාරවම මේ තේරිච්ච එක්කෙනා අන්නේ ගානට ඔයා තේරෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයා යන්න ඕන ඊළඟ කරන්න. මොකද හැමෝම එකම විදියක නැහැ. හරිද? අපි දන්නවා මේ අපේ අත ගත්තොත් අතේ ඇඟිලි පස්සිදියක් වගේම තමයි. මිනිස්සුත් එක්කිනාට වෙනස්. හරිද? සමහර මිනිස්සුන්ට එක ගානක් කියලා දුන්න ගමන් ඒක කියලා දුන්නකොටම තේරෙනවා. ආයි බලන්න අවශ්‍ය නැහැ. යා ඊට පස්සේ ඒ වගේ අය කරන්න ඕන මේ ගාන මෙල්ලෙල්ල ඉන්න එක නෙවෙයි. ඒ කට්ටිය කරන්න ඕන වෙන ගානකට ගිහිල්ලා මීට වඩා දරුණු ගානකට ගිහිල්ලා ඒ ගාන කොහොමද විසඳන්නේ කියන එක දැනගන්න. හරිද? සමහරවන්ට මේ ගාන උනත් ඒ කියන්නේ ඒ කට්ටියගේ නොකියන්නේ ඒ කට්ටියගේ විදිය. හරිද? මේ ගාන උනත් ටික වෙලාවක් යනකොට තේරෙන්නේ. අන්න එතකොට මොකද කරගන්න ඕන? ඒ වගේ කට්ටිය මොකද කරගන්න ඕන? ඒ ගාන මේ ගාන ටිකක් වෙලා ගියා නම් හදාගන්න ඔයාට තේරුම් ගන්න ගිය වෙනම අඩු කරගන්න. ඔයා නැවත මේ ගාන කරන්න ඕන. හරිද? ඊට පස්සේ නැතුව ඔයා මේක එක සැරයක් මේකත් අමාරුවෙන් තේරුම් අරගෙන තව සැරයක් මේක කරන්න නැතුව ඔයා යනවා අමාරු ගානකට. එතකොට ඔයා ඩවුන් වෙනවා. හරිද? එතකොට අර වෙන කෙනෙක් කරන නිසා එයා මේක එක සැරයක් කරේ ඊට පස්සේ ආ වෙන එකකට ගියා කියලා ඔයත් එහෙම ගියොත් ඔයාගේ தත්ත්වය තේරුම් ගැනීමක් නෑ එතන. හරිද? ඔයා කරන්නේ කොපි කිරීමක්. ඔයාට වඩා වෙන කෙනෙක් වෙන. නමුත් ඔයාව හඳුනාගෙන නෑ. හරිද? ඒ නිසා මං කියන්නේ මුලින්ම තමන් හඳුනා ගන්න. තමන්ගේ தත්ත්වය කියන්නේ තමන්ගේ தත්ත්වය කියන්නේ ඒක ගෞරවයක් නෙවෙයි, ඒක අසතුටක් නෙවෙයි. තමාගේ විදිය දැනගන්න ඕන. තමාට එකම ප්‍රශ්නේ එක සැරේ කරලා බේන්න බෑ නම් මම ඒක මොකද ගන්න නැවත කරලා ඒක තේරුම් අරගෙන ඊළඟ ප්‍රශ්නෙට යන්න ඕන. හරිද? එතකොට අරයට වඩා වැඩි වෙලාවක් යනවා තමයි. නමුත් ඔයාට පුළුවන් විදිහට මේක තමා විසින්ම ඒක තේරුම් ගත්තා. හරිද? එතකොට මම නම් හිතන්නේ මෝටර වලට වඩා මීටර වලට මෝටර තමයි ඇත්තටම කිව්වොත් මාරම හංසියක් වෙන්න ඕන. හරිද? සමහර වෙලාවදී මීටරුත් අවසානයේදී අනා ගන්න අවස්ථා තියෙනවා. මෝටර් කට්ට කාගෙන වැඩ කළා තමයි අවසානයේදී අර මීටරයට වඩා යාගේ තැනකට යන්න පුළුවන්. හරිද? ඒ නිසා මමත් කියන්නේ මෝටරයක් වෙන. හරිද? මීටරම වෙන්න ඕනෙත් නැහැ. ඉපදෙනකොටම අපිට ඇත්තටම කිව්වොත් මේ ඉබේම ඔළුව පහළ වෙන්නේ. හරිද? ඉපදෙනකොට ඉතින් මේ නුවණ එන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ වගේ හැමෝටම නෑ. ඒ නිසා තමන්ගේ තත්ත්වය දැනගන්න, තමා කරන්න ඕන වැඩ ප්‍රමාණය තමන් තේරුම් කරගන්න ඕන. වෙන කෙනෙක් කොපි කරන්න එපා. තමාගේ විදිහට නෝ තමාගේ ගමන යන්න. ඔයා මෝටරයක් වෙන්න. වැඩ කළා. ඒ වැඩ කිරීම තුළින් ඔයාට කවදා හරි පුළුවන් අර මීටරේ පහු කරලා යන්න. හරිද? හැබැයි මේ මීටරේ පහු කරන් යන්න එපා. හැමතිස්සෙම තමන්ට තරගයක් තියෙනවන තමන් සතුව. හරිද? තමන් යම් කිසි ගානක් විනාඩි 15ක් ගත කරා නම් ඊළඟ දවසේ ඒ ගාන කරන්න ඕන තමාගේ ටාගට්. තමා උපරිම කරේ විනාඩි 15 නම් ඔයා විනාඩි 12කට අඩු කරගන්න. තමාම තමයි තමන්ට අභියෝගය වෙන්න ඕන. වෙන කවුරුත් අභියෝගයක් කරගන්න එපා. හරිද? එහෙනම් අපි දෙවෙනි ගානේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන